සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගන්න සෝල්ඩරින් අයින් වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ පළවෙනි රූපේ තියෙන ඇඩ්ජස්ටබල් සෝල්ඩරින් අයින් එක. ඒකෙන් හීට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ওই දෙවෙනි රූපේ තියෙන සෝල්ඩරින් අයින් එක සාමාන්‍ය එක ඇඩ්ජස්ට් කරන්න බෑ. ඒක වොට් ගණන් වලින් තමයි අපිට දෙන්නේ. සාමාන්‍යයෙන් බෞද්ධ තියෙනවා වොට් 20 ඉඳන් වොට් 60 දක්වා තියෙනවා. ඒ වොට් ගණන් වලට වෙනස් වෙන උෂ්ණත්වය වෙනස් වෙනවා. පාස් වෙන දේවල් වෙනස් වෙනවා. ඒකේ වොට් 20ත් 30ත් අතර ඒවායින් PCB බෝඩ් සියුම් ඉලෙක්ට්‍රොනික උපාංග ඒවා පාස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 60 සාමාන්‍යයෙන් ගෘහාසිත උපකරණ සමහරක් ඔය සම්බන්ධක මේව කරන්න කන වයර් පාස්සන්න ඒවට තමයි යොදාගන්නේ. සාමාන්‍යයෙන් තියෙනවා වොට් 20 ලෝව් කියලා තියෙනවා. වොට් 30 මීඩියම් කියලා තියෙනවා. වොට් 60 හයි කියලා තියෙනවා. වොට් 60 තමයි සාමාන්‍යයෙන් ඇඩ්ජස්ටබල් එකේ ඉන්නේ. ඒක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 200 ඉඳන් 450ට ඇඩ්ජස්ට් කරන්න හැක්කෙන සාමාන්‍යයෙන් එනවා. ඔයා පුරුදු වෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් වොට් 30 40 මීඩියම් ලෙවල් එකකින් ගත්තා නම් හොඳට මැති. මේ රූපවල පෙන්වන විදියට තුඩවල් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් බෞද්ධයකට සෙරමික් තුඩක් එනවනම් සෙරමික් තුඩ තමයි හොඳම තුඩගෙන මම පාවිච්චි කරන එක සෙරමික්. ඒ තුඩ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අපිට අපේ වීඩියෝ අපහදලා සනක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම ලයික් එකක් දාන්නම් අනිවාර්යෙන්. ගන්න ස්ටෑන්ඩ් එකක් හදන විදිය ඒ වගේ විවිධ වීඩියෝ අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු ඉන්නවා. ඔයාලා මේ අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට වීඩියෝ දානකොට ඔයා ළඟටම ගෙන්න ගන්න